මිනිස් සිරුරේ ආශ්චර්යමත් සිදුවීම් එකතුවේදී පෙර සිට සියලු මිනිසා හට සෑම මිනිසෙක් හටම උරචක්කර මාලාව නම් වේග සංවේද ජාලයක් ඇත. තමා වෙනුවෙන් තමාගේ සිරුරේ ආරක්ෂාව වෙනුවෙන් ප්‍රාණය ඇති ජීවිතයේදී එක වතාවක් හෝ උරචක්කර මාලාව යන වචනය කියාගත යුතු වෙනවා මිනිසුන් තමන් වෙනුවෙන්. එම වචනයට තම ජීවිතය රකිනා සියුම් බලශක්තිම් සියුම් සංවේද ජාලා ක්‍රියාත්මක වෙනවා. කියන්නන් වාලේ නොව කරුණු කාරණා දන්නා කෙනෙක් පැමිණ තමාට ඇසෙන්නට උරචක්කර මාලාව ගැන ප්‍රකාශ කරන්නේ නම් දෝෂයකින් හෝ එම කතාකරු වෙත උරචක්කර මාලාව ඇදී යති. එම ප්‍රකාශිතයා මා ගැන දන්නේය. මම ඔහුට මා ගැන කියමි. හැඟීමක් ඇති කරගෙන එම කතාකරු සමග පිට වෙයි. උරචක්කර මාලාව අයිතිකාර මිනිසා දරුවා තනි වෙයි, ලෙඩ වෙයි, මතක ශක්තිය නැති වෙයි. ඇස් නොපෙනී කන් නැසී යයි යම් විට මවගේ පිහිට සොයයි. උරචක්කර මාලාව ගැන දන්නා අය උරචක්කර මාලාව හිමි මිනිසාව කියවා මිනිසාගේ පුළුවන්කම් සියල්ල පැහැර ගනී. මිනිසාගේ පුළුවන්කම් සියල්ල පැහැර ගනී. උපන් හපම් කම්ද පොළොවේ හිමිකම්ද උපන් හපන් කම්ද පොළොවේ හිමිකම්ද දුර සිටම පැහැර ගනී. මගේ උරචක්කර මාලාව මා වෙත සම්බන්ධ වන්න පැමිණ සිටින්න මා වෙනුවෙන් පැමිණ සිටින්න යනුවෙන් ජීවිතයේ එකම වතාවක් හෝ අවබෝධයෙන් විවේකීව කියා ගැනීමට තමාට ඉඩ දෙන්න. නැතිනම් ඔබටත් මට වාගේම ඔබගේ ප්‍රථමකම් පුළුවන්කම් ඔබට කලින් ඔබේ හැකියාව ඔබටත් සොරුන් විසින් විකාශනය කරනු ඇත. සොයාගෙන කියවා සියලු හිමිකම් සහ ජීවිත ශක්තියද ඇදගෙන මරණය සඳහා මැංචේ ගත කර අත්හරිනු ඇත. මේ සිටින්නේ මිනිසුන් පින් දහම් බලයෙන් සවරයෙන් යැපෙන චිත්ත බිංග බහිරව වරයා. දිවංග රසස්සර චිත්ත බිම්බ බහිරවයෝ පුණ්‍ය පේතයෝ වන්නේය. පන්සල් සිද්ධස්ථානවල සටහන් ලෙවකා ජීවත්වන ජීවියෙකි. විෂ්ණු දේවාලවලට නොයනා බව කියති. විෂ්ණු දෙවියන් වහන්සේ
ඔවුන්ට දඬුවම් කරන නිසාය. යකුන් විසින් මිනිසුන්ට හිංසා කර මියගිය මිනිස් දේහයට නැවත ප්‍රාණය ගෙන්වා දේහය මැටි කර අන එම මිනිසාගේ උපතේ සිට ප්‍රාණ බන්ධන ගෙන්වා ගමන්ලය ගෙන්වා ඇති කරගත් ආත්ම තෙප්පු වාස්තු වේග ගමන් කරවා එම යකුන්ගේ සිරුරේ තවරා ගනී. අප අතර සිටින මිනිස් වේශයෙන් සිටින එම යකුන්ගේ සිරුරේ තවරා ගනී. නැවත උපත් යවන ලද ශරීරය අයිති මිනිසා පාලනයට යටත් කරගෙන ප්‍රාණය ශක්තිය ලෙය ඇද ගනිති. චිත්තබිම්බ බහිරවයෝ එම යකුන් බලරහිත කරති නැතිබංග කරති. එම නිසා දෙවිවරයන්ද වෙති. පුදබිම්වල තමාගේ දිව එලාගෙන සිටින මෙම පේතක බහිරවවරයා දිවංග රසස්සර බිම්බණ්ඩීක චිත්ත බිංග බහිරවවරයෙක් වෙයි. පුදබිම්වල තමාගේ දිව එලාගෙන සිටින මෙම පේතක බහිරවවරයා දිවංග රසස්සර බිම්බණ්ඩීක චිත්ත බිංග බහිරවවරයෙක් වෙයි. සිල් වන්තයන් ලෙව කන බව කියති. ගල් මුල් ලෙව කමින් මිනිස් පාද සටහන් දෑත් දෙපා ලෙවකා මිනිස් වේග ඇද ගනිති. මිනිස් වේග ඇද ගනිති. ගස් ගල් වලට කෙරෙන පුද පූජා රාග කර ඇද ගනිති. සිල්වන්තයන් මිනිසුන් දැන හඳුනා ගෙන සිටිමින් මිනිසුන් රැක ගනිති. සිල්වන්තයන් මිනිසුන් දැන හඳුනාගෙන සිටිමින් මිනිසුන් රැක ගනිති. හබ්බෙල්ලගල අම්පොණ්ඩේ බහිරවවරයා සත්ව වේශ ගනී. පාරිහංගල බහිරව යටතේ බහිරව විමානවල සිටී. හබ්බෙල්ලාකම් කරති හබ්බෙල්ලාකාරකම් කරති මිරිදිය වස්තුවකි. කන්නේ ලුණු බව කියති. ලගින දනුවාට දනු ලග්නයාට පෙර ගමන් සිටින සන්දි බිඤ්ඤක් කාරයකි. සන්දි බිඤ්ඤක් කාරයකි.